කවුරුන්ද මල් වයසේ මගේ අහන ගිනිබත් කරේ මනමාලියේ දඟකාරියේ. ප්‍රශ්න කීපයක් අහන්නම් මේ වීඩියෝ එක පටන් ගන්න කලින්. ආදරයෙන් බැඳින ඉඳලා ආදරයෙන් වෙන් වෙච්ච කෙනෙක්ට නැවත ආදරයක් ලබන්න බැරිද? එහෙම නැත්නම් විවාහයට පත් වෙලා ඉඳලා එතනින් දික්කසාදුනාට පස්සේ වෙන් වුණාට පස්සේ කෙනෙක්ට නැවත ආදරයක් විවාහයකට පත් වෙන්න බැරිද? සරලවම කියනවා නම් කන්‍යා භාවයේ එහෙම නැත්නම් කෙලසිච්ච වෙන කෙනෙක් අතින් ඉඳුල් වෙච්ච කෙනෙක්ට නැවත ආදරයක් ලබන්න බැරිද? මේ ගීතය ගැන මේ ගීතය ඇතුළේ අපිට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන් හරිම සාධාරණ විදිහකට. පුංචි දඟකාරියේ විහක ගීතෙන් ගැයූ කිමද රණතිසර ලියතඹර පෙතිගිලිහියේ. මේ පුංචි දඟකාරිය කියනකොටම සුහුඹුල් තරුණියක් එහෙම නැත්නම් තාරුණ්‍යයට ආපු වැඩි වියට පත්වෙච්ච තරුණියක් තමයි මේ පුංචි දඟකාරිය විදිහට අර්ථකථනය කරන්නේ හඳුන්වන්නේ. විහංග ගීතෙන් ගැයූ මේ විහංග ගීතය කියන්නේ කුරුල්ලන්ගේ ගීතය. එතකොට කුරුල්ලෝ ගීත ගයලා කුරුල්ලෝ ලස්සට ඉමිහිලි ශබ්ද නගන්නෙම Tamanට සහකාරයෙක් හෝ සහකාරියක් හොයාගන්න. ඉතින් මෙන්න මෙතන අර්ථයෙන් ගත්තට පස්සේ මොකද්ද මේ තරුණියකට වැඩි වියටපත් වෙලා තාරුණයට පය තැබූ තරුණියකට ප්‍රේමයක් ලැබෙනවා. විහක ගීතෙන් ගැයෝ. එතකොට එයා ප්‍රේමයෙන් බැඳිලා. මාල බැඳන් සුදියකටින් රෝස මල් වනේ මාල ගිරව්ගේ දොරකට සින්දු කිව්වෙලේ. ඔහොමනේ අපේ සාහිත්‍යය තියෙන්නේ. එතකොට මේ විහංග ගීතය කියන්නෙම මේ විහංග කියන අර්ථයෙන් හඳුන්වන්නෙම තරුණයෙක් පෙම්වතෙක් එහෙම නැත්නම් ආදරය කරන කෙනෙක්. කිමද රණතිසර ලියතඹර පෙතිගිලිහියේ. ප්‍රශ්නයක් අහනවා කිමද රණතිසර? රණතිසර කියන්නේම කාන්තාවකගේ පිරිපුන් පියවුරු වලට තමයි සාහිත්‍ය ඇතුලේ රණතිසර කියන්නේ. එතකොට රණතිසර ලියතඹර කියනකොටම ලියතඹර මල කියන්නේ බමුණු කියන්නේ බවුන් වඩන බමුණන්ගේ දැහැනක් රකින්න බමුණන්ගේ තපස් වනේ කියන්නේ තපෝවරුන්ගේ දැහැන බිඳින්න පුළුවන් බවුන් බිඳින්න පුළුවන් જાතියේ කාන්තා නාරියකට සමාන වෙච්ච හැඩයක් තියෙන මලක් තමයි මේ ලියතඹරා කියන්නේ. ඒතකොට මේකේ අපි දන්නවා ඕනම මලක් අර පොහොට්ටු විදිහට තිබිලා පිප්පිලා ඒක මලක් විදිහට සම්පූර්ණයෙන් පිපිලි උරුනාට පස්සේ තමයි ඒකේ ලස්සන තියෙන්නේ. ඒතකොට අපි කියනවා පුංචි කාලේ ගැහැණු ළමෙක් පොහොට්ටුවක්. එයා වැඩි විට පත් වෙනකොට එයා කෙමෙන් මේක පිපෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ පිපෙන්න ගන්නකොටම මේ මලේ පෙති කැඩිලා තියෙනවා. ඒ කියන්නේ හරි සරල අර්ථයෙන් කියනවා නම් මේ තරුණිය පෙම්වතෙක් අතින් කෙලසිලා තියෙනවා. කවුරුන්ද මල් වයසේ මගේ අහන ගිනිබත් කරේ? ඊට පස්සේ මේ පෙම්වත අහනවා කවුරුන්ද ඒක කළේ? මනමාලියේ දඟකාරිය. දැන් බලන්න මේ පෙම්වතා හෝ මේ එහෙම නැත්තම් මේ මනමාලයා මේ මොන අර්ථයෙන් ගත්තත් ඔහු දැනගන්නවා තමන්ගේ පෙම්වතිය හෝ මනමාලිය මීට පෙර අවස්ථාවකදී කෙලසිලා තියෙනවා කියලා. හැබැයි මේ සමාජය තුළ එහෙම දෙයක් දැනගත්තොත් ඒ ගෑණිව මරන වේ තරුණිව මරලා එහෙම නැත්තම් ලැජ්ජ කරලා ගමේ ඉන්න නැති කරලා පවුල පවා විනාශ කරනවා. හැබැයි ඒ වෙනුවට මේ පෙම්වත අහනවා කිමද කියන් ලඳේ මට රහසේ. ඇයි එහෙම උනේ මට හොරාට කියන්න. මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්නෙමු රහස් සහස් තලයට පවරා කියලා ප්‍රේම කීර්ති හරි අපූර්ව වචනයක් ලියනවා. කියන්නේ වචන පේලියක් ලියනවා. මේකේ තියෙන කතාව තමයි තමන්ගේ බිරිඳ වෙනත් සැමියෙක් වෙනත් පිරිමියෙක් එක්ක ඉන්නවා. ඒක දැකලා ඔහු කලකෝලහාර කරන්නේ නැතුව ඔහු කියනවා මා නැත අන්සතු සිත් බෙදලා මං එහෙම කියලා නැහැ. ඒක නිසා හරි ඔයාගේ කැමැත්ත ඕකලන් හරි මං නිශ්ශබ්දව මේක මේ අපිත් එක්කම මේ පහ පොළොවට වැල්ලා යන්න දෙන්නම් කියලා. මේක මේ සමාජයේ තියෙන ක්‍රමය නෙවෙයි. මේ සමාජය ඔහොම දෙයක් දැනගත්තොත් ලැජ්ජ කරලා අපහාස කරලා නිඳා කරලා සියදිවි නසා ගන්න තැනට මිනිස්සුපත් කරනවා. අන්න ඒ වගේ සමාජයක් ඇතුලේ විරුද්ධ පැත්තට හිතන පුද්ගලයෙක් තමයි මේ ගීත ඇතුලේ අපිට හම්බෙන්නේ. බිඟු දඹර කළ සිතේ දිය බොර වෙලා. බිඟු දඹර බිඟුන් කියන්නේ මල්වල පැණි බොන්න එන බඹරු ඉන්නේ. මීමැස්සෝ ඉන්නේ. අන්න දැන් අපි දන්නවා මලකින් පැණි ගන්න ආවට පස්සේ බඹරෙක් හෝ මීමැස්සෙක් මල නොතලා රොන් ගන්න කියලා තමයි කියන්නේ. හරියට ප්‍රේමයක් ඇතුළේ එහෙම තමයි. ප්‍රේමයකින් බැඳුනට පස්සේ අපිට කියන්න බෑ ඉදිරි මොහොත ගැන. ඒක නිසා රොන් සුවඳ බැලුවට කවක් නැහැ. මල තලන්න එපා කියලා අපේ සමාජයේ වැකියක් තියෙනවා. හැබැයි මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ හිතේ දිය බොර වෙලා අපි දන්නවා හරිම නිශ්චල විදිහට තියෙනවා නම් ඒ කියන්නේ අපි කියන්නේ ඒක නිවිලා තියෙනවා නම් ඒ දිය හරිම පැහැදිලි. හැබැයි බොර වෙන්නේ ඒක කැළතුනාම අන්න බිඟු දඹර මේ බී මැස්සෝ ඇවිල්ලා දඹර කරලා ඒක ඇතුලේ රණ්ඩු කරලා අන්න ඒක නිසා හිතේ තියෙන දිය බොර වෙලා මේ තරුණියගේ හිත ගැන කියන්නේ මේ කලින් පෙම්වතා නිසා මේ තරුණියගේ හිත හොඳටම ලෙඩ වෙලා තියෙනවා. දිය බොර වෙලා විශ්ව බඹර තුඩු වලට පෙති ඇකිලිලා
අන්නේ විස බඹර තුඩු. ඒ කියන්නේ මල තලන තමයි මේක රොන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ එතන ප්‍රේමයක් නෙවෙයි තිබිලා තියෙන්නේ. කාමයක්, අධික රාගයක් තිබිලා තියෙනවා. දෙකපුල් රිදුනාද දඟකාරියේ අන්න තමන්ගේ පෙම්වතිය හෝ මනමාලිය පෙර හිටිය පෙම්වතා හෝ මනමාලයාතින් ඔය විදිහට දේවල් අපචාරයකට එක්තරා විදිහක ප්‍රේමය නොලත් රාගය තියෙන හැමතැනක්ම අපචාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලා තියෙනකොට මේක හරිම සාමධානව දරාගෙන මේ තරුණය අහනවා දෙකපොල් රිදුනාද දඟකාරියේ කියන්න දේ මට රහසේ. ඔයාට ඒක වාට රිදුනාද ඔයා විඳගෙන හිටියේ කොහොමද මට රහසෙන් කියන්න. මං කාටවත් කියන්නේ නැහැ. ඔබට මං පණ වගේ ආදරේ කියනවා. හරිම අපූර්වයි නේද මෙහෙම මිනිස්සු මෙහෙම හිත තියෙන මිනිස්සු. පෙම වහන් කළ සිතේ නෙතු වැළපිලා විහක ගීරාවේ තෙරපිලා පෙම වහන් කළ සිතේ. ඒ කියන්නේ පෙම වහන් කළ සිතේ නැතු වැළපිලා කියන දැන් මේ එක්තරා විදිහක මේ තරුණයාට නැවත ආදරය කරනවා වෙන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් මේ දෙන්න ආදරෙන් මැඳිලා නැහැ. හැබැයි මේ තරුණයා ආදරය කරන මේ තරුණයට මෙයාට පෙරලා ආදරය කරන්න බෑ. එහෙමත් හිතමුකෝ. අන්න ඒ වගේ වෙලාවක මේක හේතුව මොකද්ද? මෙයා කලින් කෙලසිලා තියෙනවා. මේ සමාජය ඇතුලේ එහෙම කියන්න බෑ ගැහණියක්ට. කොටිම ගැහණියකට දැනෙන හැඟීම් දැනීමවත් කියන්න බැරි සමාජයක් මේ රට ඇතුලේ අපිට අඳුර ගන්න පුළුවන්. අන්න ඒක නිසා අන්න ඒ වගේ තත්ත්වයක මේ කෙල්ල ඉන්නකොට මෙයා අහනවා පෙම වහන් කළසිතේ නෙතු වැළපිලා. මෙයාට කියා ගන්න බැරි වේදනාවක් ඇතුලේ තියෙනවා. ඒක වචන කරගන්න බෑ. විශ්වාස කරපු පුද්ගලයෙක් නිසා ජීවිතේ වෙච්ච හානිය අද වචන කරගන්න බැරි තරම් මහා ඛේදවාචකයක් කුරුම කරපු දුක්ඛිත ශෝකජනක හැඟීමක් එක්ක මේ තරුණියව තමන්ගේ තුලම කොටු කරලා තියෙනවා. විහඟ ගීරාවෙන් තෙරපිලා අන්නේ විහඟ ගීරාවේ පෙම්වතුන්ගේ හඬින් තෙරපිලා ඒ පරණ මතකයන් වලින් තෙරපිලා සෙනෙහස ලැබුණාද දඟකාරියේ. අන්න ඒක ඇතුළේ ඉන්නකොට ආදරයක් නැතුව රාගය විතරක් ලැබමින් ওই විදිහට පීඩනයක් එක්ක ජීවත් වෙනකොට වාට සෙනෙහස ලැබුණද? එතන නෙවෙයි ආදරේ. හරි අපූර්ව පණිවිඩයක් මතක තියාගන්න. ආදරේ කියන්නේ හුදු වචන පද්ධතියක්වත් ආදරේ කියන්නේ සමාජයට මවාපාන දෙයක්වත් නෙවෙයි. ආදරේ කියන්නේ වචන වෙන්නේ නැති අර්ථකථන ගේන්න බැරි හැඟුම් පද්ධතියක්. ඉතින් ඒ වගේ එකක් ඇතුලේ පුදුමාකාර නිදහසක් දැනෙන්න ඕනේ මිසක් ඒක ඇතුලේ නිදහස අදහසක් විදියට තියෙන්න හොඳ නැහැ. ඒක මුළු ජීවිතේටම මුළු ආත්මයටම දැනෙන්න ඕන දෙයක්. ඉතින් සෙනෙහස ලැබුණාත් දඟකාරියේ කියන්න දේ මට රහසෙ ඔබට මම් පන වගේ ආදරේ. හරි අපූර්ව විදියට මේ පෙම්වතා කියනවා මට කියන්න මාත් එක්ක හැමදේම කියන්න ඔබට මම් පන වගේ ආදරේ. අන්න එහෙම මිනිස්සු ඉන්නවනම් අර මං කලින් අහ ප්‍රශ්න තුනට උත්තරේ තමයි පුළුවන් කියන එක. එහෙම මිනිස්සු නැත්තම් ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මේ වගේ සමාජයක් ඇතුලේ ඒක කරන්න බෑ කියන එක. ඒක නිසා මානුෂ්‍යවාදී හිතක් තියෙන හැඟීම් ගැන සමාජයේ තීරණය කරපු තැන් වලින් බලන්නේ නැති මිනිස්සෙක් හම්බුනොත් අන්න ඔහුට ආදරය කරන්න. එතන ඔබට අර සමාජ සංස්කෘතිය හදපු පිරිමියාට වඩා වෙනස් විදිහේ අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් පිරිමියෙක් ඉඳීවි. හැබැයි එතනත් රැවටෙන්න පුළුවන්. ඒක නිසා කොතන ගියත් තමන් ගැන තමන් පරිස්සමෙන් ඉන්න. තමා අතට තමා හිසට තමා තමයි හෙවණැල්ල කියන දේ මතක තියාගෙන. හැමෝටම ජය වේවා. මම බොලා